කියලා දෙන්න හදන්නේ. ඔයාලට thumbnails හදාගන්න විදිය ඊටමත් ලේසි ක්‍රමයකින් අද මම ඉතින් මේ වැඩේට පාවිච්චි කරන්නේ අපේ YouTube app එකම තමයි. ඔයාලා ගොඩක් කට්ටිය මේ ගැන දන්නවා ඇති. ඒ වුණාට මේක නොදන්න කට්ටිය ඉන්නවා. ඒ කට්ටිය තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඔයාලා දන්නෝ නම් මේ වීඩියෝ එක බලන්න එපා. මුලින්ම ඔයාලා මේ විදිහට YouTube app එක open කරගන්න. YouTube app එක open කරගෙන ඊට පස්සේ ඔයාලගේ account එකට යන්න. දැන් මම මෙන්න මෙතනින් මගේ account එකට යනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ඔයාලගේ account එක load වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙන අලුතෙන් software එකක් ඇවිල්ලා තියෙනවා YouTube එකට. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ඒ software එකයි සම්බන්ධයක් තමයි. මේ software එක මාර්ගයෙන් අපිට පුළුවන් අපේ YouTube එකට දාන්න යන වීඩියෝ එකක් පිළිබඳව ideas අපිට ලබා ගන්න. ඉතින් මම මෙන්න මෙතන type කරනවා how to make thumbnails with AI කියලා. ඊට පස්සේ අපිට මෙන්න මෙතන create ideas කියලා ඒ කියන්නේ පේනවා. අපි ඒක උඩ මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ කට්ටිය අපිට ideas කීපයක් දෙනවා. ඒ ideas වලින් ඔයා කැමති idea එකක් ක්ලික් කරලා ඒකේ තියෙන thumbnails අපිට download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ දැන් මම මෙන්න මෙතනින් කැමති එකක් ක්ලික් කරනවා. මම පළවෙනි එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන උඩින්ම අපිට පෙන්වන්න කරන්නේ අපේ වීඩියෝ එකට ගැලපෙන description වගේක්. ඊට පස්සේ මෙතන තියෙනවා වීඩියෝ එකට හොඳ titles ටිකක්. ඊට පස්සේ මෙතන තියෙනවා අපිට වැදගත් වෙන thumbnails. ඉතින් මම මේ slow mo කියන එක open කරලා ඊට පස්සේ මම මෙතනින් ලස්සන thumbnail එකක් select කරගන්නවා. මම මෙන්න මේ thumbnail එක select කරා. ඊට පස්සේ අපිට මේක තව edit කරගන්න ඕන. අපිට තියෙන්නේ මෙන්න මෙතන command ටිකක් දීලා අපේ අයිට කියන්න තියෙන්නේ අපිට ඕනේ මේ විදිහට කියලා. ඉතින් මම මේ විදිහට command එකක් දෙනවා. type let us make with AI. Hello. ඊට පස්සේ මම update thumbnail කියලා ඔබනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනවා අපිට ඒ කට්ටිය thumbnail එක update කරලා දෙන්න. ඊට පස්සේ මේන්න පේනවා දැන් මම මෙතන type කරගත්ත එක මෙයාලා ලස්සනට generate කරලා තිනවා. ඉතින් ඊළඟට වැඩ කරන්න තියෙන්නේ මෙතන download icon එකක් තියෙනවා. ඒක උඩ click කරන්න විතරයි.
ඊට පස්සේ අපේ thumbnail එක download වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලා කැමති විදියට ඔයාගේ වීඩියෝ එකට ඔයාගේ thumbnail එක add කරගන්න. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් ඔයාලට දෙයක් වුණා නම් like එකක් දාලා මම subscribe කරලා bell icon එක all දාගෙන තියාගන්න. මම ඔයාලට දාන අලුත් වීඩියෝ එකක් ඉක්මනටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලට සුබ දවසක්. මම ගිහින් එන්නම්.